පෙරදිග මහසාගරයේ බැබලෙන හෙළ අභිමානය ලොවට කියා දෙන ශ්‍රී ලංකා අම්මේ මා ඉපදුන නමෝ නමෝ මාතා අභිවන්දන රත් කුරහන් මල් දෙවුර දරාගෙන රන් පංචායුධ කරේ දමාගෙන අප්පච්චිගේ සෙනෙහස ආරගෙන අපි ආවා අද ඔබව සොයාගෙන මහ සංගරුවන පාවැඳ අවසර බැතිනි හිරුමෙන් තෙදෙති අපගේ ජනපතිතුමනි පැමිණි සිටින ගරු කටයුතු අමුත්තනි ජාතික හිතැති හොඳ හිත් ඇති හිතවතුනි පිපිපියුම් සමගින් බුලත්ගෙන හදවතේ කළ ගුණමනා අතිමහත් ගුණයෙන් උතුම් පිරි පියෙකුගේ ගුණ සමරනා යුදබයෙන් පිරි ලක්මවුන් හට සාමයේ අරුණලුගෙනා ඒ උතුම් අප්පච්චිගේ පා අපි කරන්නෙමු වන්දනා බොහොම රෑබෝ වෙලා තියෙන වෙලාවක් ජනවාරි මාසේ 18 වෙනිදාන් පස්සේ මගේ රටට මහා කරදර ගොඩක් වුණා යම පාලනයේ යක්කු ඇවිල්ලා මහ බැංකුව මහ දවල්ම ගිල්ලා අලියොයි කොටියොයි නටන නැටිල්ලා තව දින 4යි ඔහොම නටල්ලා තව එක්කෙනෙක් ඉන්නවා යම පාලනයේ යමයින් දක්කා පිස්සු නටයි හොරගොල්ලේ අක්කා කෙරුවත් බාධා අවහිර මක්කා තාත්තා එනවා ජනගඟ එක්කා සමහර දත් දොස්තරලට හැදුනම පිස්සු විකාර කරනව රටම හිනැස්සු අලියොයි කොටියොයි නටනා පිස්සු සේරම දන්නවා රටේ මිනිස්සු ඒ විතරක් නෙමෙයි ඒ කාලේ රටින් පැනපු පාතාලයෝ යලි ආවම අලියුන් ටික ලං කරගෙන පොඩ්ඩ කිරි පෙව්වම බ්ලූ මැන්ඩල් වැනි තැන්වල උන් ටික හැප්පුනාම මුළු ලංකාවම දන්නවා සිද්ධ වෙච්ච දේ ඔක්කොම ඉස්සර හිටියේ කොළ පාට අලි විතරයි දැන් රතු අලිත් ඉන්නවා අලියගේ නැට්ටේ සීනුව එල්ලා වල්ගේ වනනකොට හඬ අහපල්ලා අලියෝ දෙන ලනු බූරුව කාලා අලියොයි සීනුයි එලවා පල්ලා බටලන්දේ අපේ කොල්ලෝ මරපු හැටි රතු අලි පැටියට අමතක උන හැටි රතු රෙදි අස්සෙන් පේනවා ආලි නැටි විලි ලැජ්ජාවක් මුන්ට නොමැති හැටි අලියොයි කොටියොයි අටවන මල්ටි ගිනි දෙයි අත්තන ගල්ලේ ඇන්ටි හත් දෙයනේ ඇයි මේ හැටි ගිල්ටි ඒගොල්ලන්ගේ විසිල් විතරමයි වැඩ නැහැ බල්ටි රණ්ඩු කරන අලි හෙන්ඩුව එක්කම පින්නවලට අපි දක්කනවා පන්දම් කාරයෝ පන්දම් එක්කම පල්ලම් බැලලා චුත වෙනවා සද්දය ඇහෙන්නේ නැති සීනුව කැඩිලා මලකඩ කාලා කුඩු වෙනවා සිංහ පැටවු ටික
ඔටුන්න දාගෙන බුලත් අතින්ගෙන රජ වෙනවා. කාල වේලාව ඉක්ම ගිහිලා තියෙන්නේ. ඒත් මේ ටීකා සීපාදේ නම් කියන්නම ඕන. බඩු මිල අඩු කරලා දෙන වයි කිව්වාන්. බඩු මිල අඩු කරනවායි කියලා කිව්වට ආපු දවසේ ඉඳන් තියෙන සබ්බ සකලමනාවටම බදු ගහන්න පටන් ගත්තා. ඒ විතරක් නෙමෙයි හාල් මැස්සෝ 100ට දෙනවා කිව්වට මෙහෙම ගියොත් තව ටික දවසකින් එක හාල් මැස්සෙක් රුපියල් 100ට ගන්න වෙයි. හැබැයි මහලොකට කොත්තමල්ලි අඩු කරා උන්ගේ යමපාලනේ යමපල්ලන්ගේ විකාර වලට අපට උණ හැදුනම බොන්න හිතාගෙන හැබැයි පුතෝ අපට උණ හැදුන්නේ නැහැ. දැන් හෙට අනිත මේ මහ ජනගඟත් එක්ක අපි එන රැල්ල දැක්කම අලින්ට නම් උණ හැදිලා ඇති. ලිඳේ තියෙන දිය ටිකටත් බදු ගහනාන්. යමපාලනේ යමපල්ලෝ ටික ඇවිල්ලා මහ බැංකුව මහ දවාලේ කොල්ල කාලා රටේ සල්ලි නැති වුණාම අහිංසක දුප්පත් මිනිහාගේ දේවල් ටිකට බදු ගහගෙන යනවා. කන්න තියෙන හැම දෙයක්ම වැඩි වෙනවා. දෙයියාමුදුරෝනේ මෙහෙම ගියොත් නම් හෙට අනිද්දාට අපේ අහිංසක ගොවියාගේ අමුඩ ලේන්සුවටත් මුන් බද්දක් ගහයි යමපාලනේ යමපල්ලෝ ටික. අධිවේගී පාර දිගේ ඉදිරියට ඉස්සර අපි අහලා තියුනේ තාර පාරවල්, ගුරු පාරවල්, කැලෑ පාරවල්, බොරළු පාරවල්, පාලම් පාරවල්, පිහි පාරවල්, පොරෝ පාරවල් ගැන විතරයි. ඒත් ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට අධිවේගී පාරවල් කියලා පාරවල් જાතියක් හදලා ඉස්සර පැය ගණන් රස්තියාදු වෙවි එහෙම ගියපු ගමන් දැන් සුටුස් කාලේ යන්න හදන තියවා. ඒක මොනතරම් වාසනාවක්ද? රටක සංවර්ධනය ප්‍රධානම දේ තමයි මාර්ග සංවර්ධනය. ඒත් ඒ ටික කරගන්න හම්බුන්නේ යමපාලනේ යක්කු ඇවිල්ලා මේක අනිත් පැත්ත පෙරළුවා. හැබැයි ඒ පාරෙන්ම ගමන් විමන් යන ගමන් රතු පාට කොළ පාට කණ්ණාඩි දාගත්ත කට්ටිය පාර හදපු අයටයි අප්පච්චිටයි අපටයි බයිනකොට තමයි කුණුහබ්බ මතක් වෙන්නේ. සිත වේවා ජය වේවා ඔබ සැමට. මේ වෙලාවේ කාල වේලාව ගොඩක් වටිනවා. ඒ නිසා ඔබ හැමෝම බලාපොරොත්තු වෙන්නේ අප්පච්චිගේ කතාව අහන්න නිසා මම අද වෙනතට වඩා කෙටියෙන් මගේ කවි අවසන් කරනවා. ගුණ නුවණින් සරු හදවත පොසත් මහින්ද නම් ජනපතිඳුනි බෝසත් රාජපක්ෂ නම මුළු ලොව ජයගත් චිරං ජයතු ජය ශ්‍රී සුභ සුවපත් චිරං ජයතු ජය ශ්‍රී සුභ සුවපත්. ජය වේවා.